මෙතන ඉන්න ළමයි 4 දෙනා අතරින් එක ළමෙක් විභාගයේ වංචාවක් කරනවා. වැඩ ටික තප්පර 5න් 15න් කමෙන්ට් කරමුද කවුද වංචා කරන්නේ කියලා. හොඳට බලන්න මේ ළමයාගේ අත දිහා. එයා අතේ උත්තර ලියාගෙන ඇවිල්ලා නේද? ඉතින් ඒ නිසා එයා තමයි වංචා කරන්නේ. දැන් කට්ටියම ලයික් එකක් දාගෙන යමු වීඩියෝ එකට. දැන් සෙට් එකම හොඳට බලලා කියමු මේ අතරින් කවුද මිනිමරුවා කියලා. වීඩියෝ එක නවත්තලා දැම්ම 15න් කමෙන්ට් කරමු මිනිමරුවා කවුද කියලා. ඉතින් ඔයා දැක්කද මෙන්න මේ මිනිස්සයාගේ ඇඳුම් ටික ඉරිලා කියලා. ඉතින් ඒ ඇඳුම් කෑල්ල තමයි මැරුණ ගෑනු ළමයාගේ අතේ තියෙන්නේ. ඉතින් ඒ නිසා මෙයා තමයි මිනිමරුවා. ඒක හරියටම කියපු සෙට් එක දාමුද කමෙන්ට් එක. දැන් හොඳට බලලා කියමු මෙතන සමචතුරස්‍ර කීයක් තියෙනවද කියලා. ඔයාලට බැලූ බැල්මටම සමචතුරස්‍ර 9ක් පේනවනේ. ඊට පස්සේ මේ විදිහට 10යි 11යි 12යි 13යි මේ ලොකු එකයි 14යි. මේ තියෙන්නේ කාර් පාක් එකක්. මෙතන තියෙන රටාවට අනුව කාර් එක නවත්තලා තියෙන තැනට අදාළ අංකය මොකක්ද? මේක මෙන්න මේ විදිහට අනිත් පැත්ත හැරෙවනම් ඔයාට හරියටම පෙනේ උත්තරේ එන්නේ 87 කියලා. කො බලන්න ඒක හරියටම මීටර් උන ස්මාර්ට් පැඩ්ඩෝ ටික. දැන් හොඳට බලන්න මේ රටාව දිහා. වැඩ ටික හොයමුද මේ හිස් කොටුවට එන අංකය මොකක්ද කියලා. මේක එන්නේ ළමයි මෙහෙමයි. 2 4න් ගුණ කරාම 8යි. ඒකට 5ක් එකතු කරාම 13යි. 3 4න් ගුණ කරාම 12යි. 12ට 6ක් එකතු කරාම 18යි. ඉතින් මේ විදිහටම 4 9න් ගුණ කරාම 36යි. 36ට 3ක් එකතු කරාම 39යි. ඉතින් ඒ නිසා උත්තරේ 39යි. දැන් කට්ටියම හොඳට බලලා කියමු මේ අතරින් ළමයි හොරා කවුද කියලා. ඔයා දැක්කද ළමයාගේ අතක් ඩිකියෙන් මතුවෙනවා. මෙතනත් ඉන්නවා පැහැරගත්ත ළමෙක්. වැඩ ටික හොයමුද ඒ ළමයාව? මෙන්න මේ තල්ලු කරන් යන කරත්තයට තමයි ළමයා ඉන්නේ. මේ රූපේ ඉන්න මංකොල්ලකාරයවත් හොයමුද ළමයි? මෙන්න මේ තුවක්කුවක් තියාගෙන ඉන්න මිනිස්සයා තමයි මංකොල්ලකාරයා. ඉතින් මේ සෙට් එකම හරියට කළා නම් ඔයා සුපිරි. දැනුම පොඩි ස්මාර්ට් ටෙස්ට් බලන මගේ ස්මාර්ට් වැටෝ තාමත් දැනුම පොඩිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අනිවාර්යෙන් පහළ තියෙන සබ්ස්ක්‍රයිබ් බටන් එක ඔබලා දැනුම පොඩිව සබ්ස්ක්‍රයිබ් කරමු. ඒ වගේම මෙතන තියෙන බෙල් අයිකන් එක ක්ලික් කරොත් ඔයාට පුළුවන් දැනුම පොඩි වීඩියෝ එකක් දාපු ගමන් ඔයා ළඟටම ගෙන්න ගන්න. දැන් වැඩ ටික හොඳට බලලා කියමුද මේ හිස්තැනට එන අංකය මොකක්ද කියලා. මේ රවුමේ එකිනෙකට මුහුණලා තියෙන හැම පළු දෙකකම තියෙන අංකවල එකතුව 11ක් වෙනවා ළමයි. 3යි 8යි 11යි 4යි 7යි 11යි 6යි 5යි 11යි. එහෙනම් 9ට 2ක් එකතු කරාම තමයි 11 වෙන්නේ. එතකොට උත්තරේ තමයි 2. ඒක හරියටම කළා නම් ඔයා සුපිරිම දක්ෂයෙක්. කියමුද බලන්න මෙතනින් කාර් එකෙන් බඩු හොරකම් කරන්න යන කෙනා කවුද කියලා. හොඳට බලන්න මෙයා කූරක් දාලා කාර් එකේ දොර අරින්න නේද යන්නේ. ඒ නිසා එයා තමයි හොරා. කියමු බලන්න මෙතන ඉන්න බයිසිකල් හොරා කවුද කියලා. මෙන්න මෙයා තමයි බයිසිකල් හොරා. එයා කතරකින් බයිසිකල් ලොකෙක් කපන ඔයා දැක්ක නේද?
මෙතනින් බඩු හරකම් කරපු කෙනා කවුද? කරත්ති තියෙද්දී මෙන්න මෙයා බෑග් එකට බෝතලයක් දාගෙන නේද? ඉතින් ඒ නිසා මෙයා තමයි හොරා. ඔන්න දවසක් කසුන්ට එයාගේ ටීචර් අභියෝගයක් දුන්නා. ඒ තමයි ලොක් එකක් අරින්න. හැබැයි මේ ලොක් එක අරින්න ඕන වෙන පාස්වර්ඩ් එක හදාගන්න එක නම් ලේසි වැඩක් නෙවෙයි. ඒකට කසුන්ට ටීචර් මෙන්න මේ උපදෙස් ටික දුන්නා. කසුන් මේ පාස්වර්ඩ් එක අංක 3ක පාස්වර්ඩ් එකක්. 688 කියන සංඛ්‍යාවේ එක අංකයක් මේ පාස්වර්ඩ් එකට එනවා. ඒ වගේම ඒක අදාළ ස්ථානයේම තියෙනවා. 614 කියන සංඛ්‍යාවේ එක අංකයක් පාස්වර්ඩ් එකට එනවා. ඒක තියෙන්නේ හරි තැන. 286 කියන සංඛ්‍යාවේ තියෙන අංක දෙකක් මේ පාස්වර්ඩ් එකට එනවා. හැබැයි ඒ දෙකම තියෙන්නේ හරි තැන නෙවෙයි. 738 කියන සංඛ්‍යාවේ එක අංකයක්වත් මේ පාස්වර්ඩ් එකට එන්නේ නැහැ. 380 කියන සංඛ්‍යාවේ එක අංකයක් පාස්වර්ඩ් එකට එනවා. හැබැයි ඒක තියෙන්නේ වැරදි තැන. දැන් මේ ඔක්කොම ඉඟි ටික පාවිච්චි කරලා කියමුද බලන්න මොකද්ද හරියටම පාස්වර්ඩ් එක කියලා. අපි මේක එක කොනකින් පටන් ගමු. 738 කියන සංඛ්‍යාවේ එක අංකයක්වත් එන්නේ නෑනේ. එහෙනම් 7 3 8 කියන ඉලක්කම් මේ පාස්වර්ඩ් එකට එන්නේ නැහැ. 380 කියන සංඛ්‍යාවේ එක ඉලක්කමක් පාස්වර්ඩ් එකට එනවා කිව්වනේ. එතකොට අපි හොයාගත්තා නේද 3යි 8යි මේකට එන්නේ නෑ කියලා. ඒ කියන්නේ 380ෙන් ගන්න තියෙන්නේ බිංදුව කියන ඉලක්කම. ඒක තියෙන්නේ වැරදි තැන කියලාත් මෙතනදී අපිට කිව්වා. ඒ කියන්නේ ඒක එන්න ඕනේ 3 වෙනි තැනට නෙවෙයි. 2 වෙනි තැනට හෝ 1 වෙනි තැනටයි එන්නේ. 682 හා 614 කියන දෙකේම එක ඉලක්කම බැගින් තියෙනවලු නේද? ඉතින් අපිට ලේසියෙන්ම මේ දෙකටම පොදු ඉලක්කම මෙතනදී ගන්න පුළුවන්. ඒ තමයි 6. එතකොට දැන් අපි දන්නවා 3 වෙනි තැනට එන්නේ බිංදුව. 1 වෙනි තැනට එන්නේ 6 කියලා. 286 කියන සංඛ්‍යාවේ අංක දෙකක් තියෙනවලු. එකක් තමයි 6. එහෙනම් අනික 2 වෙන්න ඕනි. එතකොට ලස්සනට පාස්වර්ඩ් එක එනවා 620 කියලා. ඉතින් මේ අමාරු ප්‍රශ්නෙට හරියටම උත්තරේ කිව්වනම් ඔයා සුපිරි. මේ අද මම ස්මාර්ට් වඩ්ඩන්ගෙන් අන්තිමට අහන ප්‍රශ්නේ. කියමු බලන්න මේ අතරින් මැරෙන්නේ කවුද කියලා. ඉතින් මැරෙන්නේ කවුද කියලා අනිවාර්යෙන් පහලින් කමෙන්ට් කරමු. ඔයාගේ උත්තරයට හේතුවත් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් කරමු. ඒ වගේම මේ ස්මාර්ට් ටෙස්ට් එක ඔයාගේ යාළුවෝ අතර අනිවාර්යෙන් ෂෙයා කරමු. ඉතින් තවත් දවසක ස්මාර්ට් ටෙස්ට් එකකින් හමු වෙනකල් ඔයාලට සුබම සුබ දවසක්.